එකමාරයි. මෙහෙම පන්තිනේ. ඊට පස්සේ මෙතෙන්දලා රවුම් කර ගැනීම වටම කියලා මං කිව්වනේ. 7:00ක් විතර ගමු. ලොකු අයට. ඔය මගේ නම්බරේ මම පොඩි අයට 5යි. මේක තුරක්. ඉස්ස 4:00ක්. මේකත් කොට මන්තෙන් වැහෙන්නේ අත් එක. මෙතනින් හැඩ කරන්නේ නැහැ. අනිත් ඒවා හැඩ කරා නේද? මේක ඔයාලා ලියලත් නැහැ හැඩ කරන්නේත් නැහැ. මේකෙන් තමයි අර වැඩියෙන් නමන්න ඕනේ අර ඉලාස්ටික් වලට. මේක මදි හින්දා කෑල්ලක් තියලා නමලා ඒකට තමයි ඉලාස්ටික් කරන්නේ. කපන්න ඕනේ මේක. නේද බංකෝ පිටිපස්සට. මම ගන්නවා. හරි එච්චරයි. දෙපැත්තම එකම විදිහට කරන්නේ. ඔව්. පිටිපස්ස ඉස්සරහ දෙපැත්තම එක වගේ. මන් තෙන්න ඕනේ. මෙහෙම. ඉතින් සතියත් බබා වගේ දැන් මේ ගැදින් කර වටට ගැදින් කරලා තමයි මන්තේ අල්ලන්නේ. උරහිස මූට්ටු කරලානේ. එතකොට මන්තේ එන්නේ මේ රවුමේ. උරහිස මූට්ටු කරලා මන්තේ ගැදින් කරලා මන්තේ තියලා අල්ලනවා. ඊපස්සේ කන පිටින් පයිපින් එක තියලා හොඳ පිටතට මන්තේ අර හැල් ටික වැහෙන්න මහගෙන යනවා. මෙතන දැන් උරහිස මූට්ටු කරනවනේ. නේ? උරහිස මූට්ටු කරලා අර මන්තේ ගැදින් කරනවනේ. මෙහෙම ගැදරින් කරන මන්තේ කොටස මේකට තියලා මහගෙන යනවනේ. වටම. ඊට පස්සේ කන පිටින් පයිපින් කල්ලන්න ඊට පස්සේ. ඔව් පයිපින් එක කන පිටින් තියලා මහගෙන ගිහින් මේ පැත්තට හරවලා මහන පයිපින් එක තමයි පේන්නේ. මේ අත මේ වුණ වෙනවා මම. මම හුවා පාත්‍ර ඉලාස්ටික් තියලා මැව්වා. මිස් ඉතරගත් මන්ත කැල්ල දාන්න බෑ. ඔයාට. මේකට උස රේන්දයක් වගේ ඇල්ලුවා නම් නේද මිස්? ඊපස්සේ පල්ලෙහාට උස රේන්දයක් වගේ ඇල්ලුවා නම් උස එනවා තවනේ. හැබැයි හරස් හතර ගන්නෑ මන්ති. මේ හරස් හත. මේ දැන් කැලි ටික ලස්සන හිටින්නේ නැහැ. හරස් හතර ගත්තාම. තේරෙනවද? ඔය දැන් ගැදරින් කරන්නේ මෙහෙමනේ. කැලි හිටින්නේ ඔය. අර දැන් මෙහෙම ගැදරින් කරපුවම ලස්සනට හිටිනවා රැලි ටික. මෙහෙමනේ. එහෙම හිකුත් තියෙනවා. උසේ එතකොට අඟල් 8ක්ද මිස් ගන්න ඕනේ. පුංචි ළමයිට අඟල් 6යි ඊට පස්සේ 7යි 8යි. මේක මූට්ටු කරනවා. මේ කොටස් දෙක. මේ කොටස් දෙක මූට්ටු කරනවා. ඊට පස්සේ මේක ගැදරින් කරගන්නේ ඔයාලා කරේ ගන්නට. මෙහෙම පිල් නෙමෙයි. නූල ඇදලා ගැදරින් අර බේබි සූට් එකක් මැහුවා අපි. මෙහෙම ගැදරින්. ඊට මේක තමයි ඔකට තියලා මහගෙන ගිහිල්ලා කන පිටින් මහලා පයිපින් එක හොඳ පිට හරවලා මේකට රේන්දයක් අල්ලන්නේ. එතකොට මේ 45 පල්ල රෙද්දෙන් නම් මේ දෙකක් විතර කරලා ගත්තාම දෙකක් ඕනේ. 45 පල්ලෙන් එකමාරයි. 35 පල්ලෙන් දෙකයි. පළල. 60 පල්ලෙන් එකයි. ඔව්. ද 60 පල්ලෙන් එකයි කාලක් විතර. මිස් එතකොට මේ මන්තේ කපනකොට මෙහෙම කෙලින් කැපුවට කමන්නේ මේ නැද්ද? කෙලින් ඔව්. නේ ළමා සාරියකට මේ අපි ළමා සාරි කරනවා යාලට. ළමයි සාරියට මේ කෙලින් කප්පු මන්තේ තමයි ඔය නෙරියටයි හැමතැනටම තියෙන්නේ. කරවටියට. මම හිතුවේ ඒක හැඩ කරලා කමන්න. හැබැයි අර පොඩි හැඩයක් දානවා නේද මෙතෙන්ට? සමහර චූටි හැඩයක් වෙලාවට දානවා. ආයිනෙන් හැඩයක් දානවා. මේ නෑ ඉන්නේ නොත් ඉන්නේ මෙතනනේ. ඒක